මුරුංගා කොළ විසි කරනවද? අද ඉදම් විසි කරන්න එපා. මේකෙන් බීම එකක් හදාගන්න පුළුවන්. මුරුංගා කොළවල තියෙන අයන්, විටමින් A, විටමින් C, කැල්සියම් වගේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. හදාගන්න විදිහ සරලයි. අලුත් කොළ ටිකක් හොඳට වතුරෙන් හෝදගන්න. කෝප් එකට උතුරන වතුර දාගන්න. මුරුංගා කොළ ටික දාලා විනාඩි 5ක් 10ක් වහලා තියන්න. කොළ අයින් කරලා වතුර විතරක් බොන්න. මේක සීනි කිරි නැතුව බොන එක තමයි සාමාන්‍ය ක්‍රමය. ඔයා දන්නවද? මුරුංගා කොළ බිව්වම වෙන දේ ගැන ගොඩක් අය කතා කරනවා. ෆයිබර් අඩංගු නිසා බඩ සැහැල්ලු ගතියක් දැනෙනවා වගේම කෑමට කලින් බිව්වොත් බඩ පිරෙන ගතිය වැඩි වෙනවා කියලා සඳහන් වෙනවා. දවසට වතුර බොන ප්‍රමාණය වැඩි වෙන එකත් දකින්න ලැබෙන දෙයක්. හැමෝටම එක වගේ වෙන්නේ නෑ. ශරීරය අනුව වෙනස් වෙනවා. ප්‍රමාණය වැදගත්. දවසට කෝප්ප 1 සිට 2 දක්වා ඇති. වැඩි කරන එක සුදුසු නෑ. මේක ගෙදර හදාගන්න බීමක් විතරයි. බෙහෙතක් නෙවෙයි. ඔයාට ලෙඩක් තියෙනවා නම් බෙහෙත් බොනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න. මම වෛද්‍යවරයෙක් නෙවෙයි. මේ මම සොයාගත් කරුණු සහ මගේ අත්දැකීම්. නිරෝගීව ඉන්න, හැඩට ඉන්න. බුදු සරණයි.